ඉතින් ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Soil Story අපේ YouTube නාලිකාවට. ඉතින් අද ඔයාලට මම පෙන්වන්න යන්නේ ඔයාලට ගෙනාවේ මාළු මිරිස් වගාව ට්‍රේ වල හිටවන විදිය. ඉතින් සම්පූර්ණයෙන් මාළු මිරිස් වගාව ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට මම දෙනවට වඩා ඉතින් මට හිතුණා මේ පාර ඔයාලට කොටස් වශයෙන් මාළු මිරිස් වගාව ගැන කියලා දෙන්න. ඉතින් අද පළවෙනි කොටස අපි යන්කෝ ඉස්සරහට. ඉතින් මේ තියෙන මාළු මිරිස් පැකට් තාරා පැකට් එකක් තියෙන. එතකොට මුරියා F1 එක තියෙනවා. ඉතින් දැන් මාකට් එකේ වැඩි මිල්ලුමක් තියෙන දෙයක් තමයි මුරියා F1 එක. ඉතින් බීජ මේ විදිහට දාගෙන අපි ඒකට එකතු කරනවා Cruiser 17 කියලා. ඉතින් එකෙන් වෙන්නේ බීජේ වර්ධනය. බීජේ වර්ධනය වැඩි කරන එක තමයි ඉතින් ඒ දෙයෙන් වෙන්නේ බීජ ශක්තිමත් කරන එක. ඉතින් ඒ දෙක මෙහෙම කවලමේ දාගෙන හොඳට කවලම් කරගන්න ඕන. තව දෙයක් තමයි ඉතින් තවන් ක්‍රමයට වඩා මේ ට්‍රේ වල හිටවන එක ඉතින් සාර්ථකයි. තවනේ තියෙනවට වඩා ඇත්තටම මේ ට්‍රේ වල තියෙන එක ඇත්තටම සාර්ථක වැඩි. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මාළු මිරිස් මේ ට්‍රේ වල හිටවන්නේ. එක වලකට බීජ දෙක ගානේ දානවා. ඉතින් මේ ට්‍රේ එක තියෙනවා වලවල් 72ක්. සාමාන්‍ය මාළු මිරිස් පැකට් එකක් හිටවන්න පුළුවන්. මේ ට්‍රේ යනවා මාළු මිරිස් පැකට් එකකට ට්‍රේ 11ක්. ට්‍රේ 11ක් යනවා මාළු මිරිස් පැකට් එකකට. තව දෙයක් තමයි මේ බීජ හිටවන්න කලින් මේ පස් සම්පූර්ණයෙන් කටමට්ටම්ම දාගන්නේ නැහැ. සාමාන්‍ය ගානකට තමයි දාගන්නේ. මොකද බීජ දාලා ඉවරලා ඒක උඩින් ආයෙ පස් දාන්න ඕනේ හින්දා. මෙන්න මේ විදිහට ඉතින් බීජ ඔක්කොම ඉන්දුවට පස්සේ උඩින් මෙන්න මේ විදිහට පස් දාගන්න ඕන. වැලි කැට නැති එක එක රොඩු කෑලි නැති හොඳ පස් වලින් තමයි මේක උඩින් දාගන්න ඕන. මොකද ෆිනිෂින් විදිහට මේක උඩින් උඩ තියෙන්න ඕන. කිසිම බාධාවක් නැතුව මේ ගසට ශාකයට උඩට එන්න පුළුවන් විදිහට තියෙන්න ඕන. ඉතින් අන්තිමට වැඩ ඉවර වෙච්ච ට්‍රේ අරන් ගිහලා ඉතින් එක තැනකින් තියාගන්න ඕන. මෙන්න මේ විදිහට. මොකද ඒක අපිට ලේසි. ඉතින් මේ තියෙන්නේ පළවෙනි දවසේ දවසක් ගිහිල්ලා. ඉතින් මේ වතුර එහෙම දාලා තියෙන්නේ. ඒකයි අර පස් සාමාන්‍යයෙන් මට්ටමක් පල්ලට බහැලා තියෙන්නේ. ඉතින් මල් බාල්දියෙන් තමයි මේවට වතුර දාන්නේ. ඉතින් මේ තියෙන්නේ සතියක් තුළ මාළු මිරිස් වල වර්ධනය. හරියටම සතියකින් මාළු මිරිස් වල නැගිටීම වර්ධනය තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් මේ තියෙන්නේ සති දෙකක් තුළ මාළු මිරිස් වල වර්ධනය. හරියනම් මාළු මිරිස් වගාවේ පළවෙනි කොටස නම් ඉවරයි. ඉතින් අපි දෙවෙනි කොටසෙන් හමුවෙමු. ඉතින් දෙවෙනි කොටසින් අපි ඉස්සරහට මාළු මිරිස් කොහොමද මේ හිටවන්නේ, තෙල් බෙහෙත් ගහන විදිය, එතකොට යන පොහොර කී කාලෙකින්ද පොහොර දාන්නේ, අපි ඒ වගේ ඉස්සරහට හමුවෙමු. ඉතින් ස්තුතියි.